හේම යුගය. මේ වචන ටික ඇහුණ ගමන්ම ඔළුවට එන රූපයක් තියෙනවනේ. අන්න ඒ තමයි මැමත්. ඉතින් අද අපි යන්නේ කාලය හරහා ආපස්සට. මේ සුවිශාල යෝධයන්ගේ කතාව මොකක්ද කියලා හරියටම තේරුම් ගන්න. හොඳයි. අපි මේ කතාව පටන් ගමු ප්‍රශ්නයකින්. මේක අහනකොට නම් හරිව සරලයි වගේ පේන්න පුළුවන්. ඒත් උත්තරය ඇත්තටම පුදුම හිතන එකයි. හිතන්න බලන්න අවසාන මැමත් පරම්පරාව මේ ලෝකෙන් නැති වෙලා ගියේ කවදා වෙන්නේ නැද්ද? උත්තරේ තමයි මීට අවුරුදු 4000කට කලින්. ඔව් අවුරුදු 4000ක් විතරයි. ඒක ටිකක් හිතලා බලන්න. ඒ කියන්නේ ඊජිප්තුවේ මහ පිරමීඩ් හදන කාලෙදිත් මෙසොපොතේමියාවේ ශිෂ්ටාචාර ගොඩනගෙද්දිත් ලෝකයේ කොහේ හරි මුල්ලක මැමතුරු තවමත් ජීවත් වුණා. මේක අපි සාමාන්‍යයෙන් හිතනා වගේ ඈත අතීතයක් නෙවෙයි ඊට වඩා ගොඩක් මෑතකදී වෙච්ච දියක්. හරි. එලෙනම් කවුද මේ ඇත්තටම මැමත් කියන්නේ? අපි බලමු එයාලගේ පෞල් ගහ දිහා ටිකක්. ඉතින් හරිම සරලව කිව්වොත් මැමත් කියන්නේ අද ඉන්න අලිංගෙම පවුලට අයිති සත්තු జాතියක්. විද්‍යාත්මකව කිව්වොත් එලිෆැන්ටිඩේ කියන පවුලටමයි අයිති. හැබැයි ඒ පවුල ඇතුලේ හිටපු දැන් නම් වඳ වෙලා ගිය වෙනම ශාඛාවක්. හැබැයි මෙතන තියෙනවා ගොඩක් දෙනෙක්ට පැටලෙන තැනක්. ඒ තමයි මැමත් සහ මැස්ටඩොන්. මේ සත්තු දෙන්න එකම జాතියක් නෙවෙයි. මැස්ටඩොන් කියන්නේ ඊටත් වඩා ගොඩාක් පරණ සම්පූර්ණයෙන්ම වෙනස් පවුලක සතෙක්. ඒ කියන්නේ මැමත්වරු කියන්නේ අලින්ගේ ළඟම නෑදෑයෝ. මැස්ටඩොන්ල නෙවෙයි. මෙන්න තවත් පුදුම හිතෙන කාරණයක්. මැමත්වරුන්ගේ අද ජීවත් වෙන ළඟම නෑදෑයා ගොඩක් අය හිතන විදිහට අප්‍රිකානු අලියා නෙවෙයි. ඇත්තටම ඒ තමයි ආසියානු අලියා. හරි. එහෙනම් අපි දැන් බලමු මේ සත්වයා මුළු ලෝකය පුරාම පැතිරිලා ගිය විදිහ ගැන. මේක වසර මිලියන ගාණක් දිග ඇදෙන මහ කතාවක්. මේ මහා ගමන පටන් ගන්නේ අප්‍රිකාවෙන්. එතනින් තමයි එයාලා වසර මිලියන ගණනක් තිස්සේ යුරෝපය සහ ආසියාව, ඒ කියන්නේ යුරේෂියාව පුරා පැතිරිලා. අන්තිමේදී උතුරු ඇමරිකාවටත් යන්නේ. බලන්න, මහද්වීප 3ක් පුරාම පැතිරෙන්න තරම් එයාලා සාර්ථක වෙලා තියෙනවා. ඉතින් විද්‍යාඥයෝ කොහොමද මේ සම්පූර්ණ පරිණාමීය කතාවම මෙච්චර විස්තරාත්මකව දන්නේ? පුදුම හිතන දේ තමයි මේ මුළු කතාවම කියවන්න පුළුවන් එකම එක දෙයක් දිහා බලලා. ඒ තමයි එයාලගේ දත්. ඕ හරියටම හරි. මැමත්වරුන්ගේ පරිණාමයේ සම්පූර්ණ රහසම තියෙන්නේ එයාලගේ දත් ඇතුලේ. විශේෂයෙන්ම එයාලගේ හක්කේ දත්වල තියෙන එනමල් වැටි, ඒ කියන්නේ ඒ කණුගැට වගේ කොටස් ගණන් කරලා තමයි විද්‍යාඥයෝ එක එක මැමත් විශේෂය අඳුරගන්නේ. මේක උනේ මෙහෙමයි. හිතන්න මුල්ම කාලේ හිටපු මැමත්වරු කෑවේ ගස්වල මෘදු කොළ වගේ දේවල්. ඉතින් යාළගේ දත්වල තිබුණේ එනමල් වැටි ටිකයි. හැබැයි කාලයත් එක්ක දේශගුණය වෙනස් වෙලා කෑමට තිබුණේ ගොරෝසු තනකොළ විතරක් වුණාම ඒක හපන්න ඊට වඩා ශක්තිමත් දත් ඕන වුණා. ඉතින් ස්වභාවිකව මොකද වුණා? දත්වල එනමල් වැටි ගන්න වැඩි වෙන්න ගත්තා. දත් උසින් වැඩි වුණා. දැන් මේ ලොකු දත් කටේ තියාගන්න ඉඩමදි නිසා එයාලගේ හිස් කබල පවා වෙනස් වුණා. ඉදිරියට තිබ්බ දිග අඩු වෙලා උසින් වැඩි වුණා. බලන්න එක දතකින් කොච්චර ලොකු කතාවක් කියවන්න පුළුවන්ද කියලා. හොඳයි. ඉතින් මේ තරම් සාර්ථකව ලෝකය පුරාම පැතිරිලා හිටපු මේ සත්වයන්ට අන්තිමට මොකද උනේ? අපි දැන් යන්නේ එයාලගේ කතාවේ අවසාන ටිකක් සංවේදී පරිච්ඡේදයට. වසර මිලියන ගණනක් මුළු ලෝකෙම පාලනය කළාට පස්සේ එයාලගේ කතාවේ අවසානයේ ලියවෙන්නේ පුංචි හුදකලා දූපතක. බලන්න මහද්වීප වලින් මැමත්වරු සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියාට පස්සෙත් තවත් කාලයක් යනකල් පුංචි ගහණයක් ආක්ටික් සාගරයේ තිබ්බ ව්‍රැංගල් කියන දූපතේ දිවි ගලවාගෙන හිටියා. ඉතින් මෙතන තියෙන වැදගත්ම කාරණේ තමයි මේක. මැමත්ස් කියන්නේ ඩයිනෝසරයන් වගේ මනුෂ්‍ය ඉතිහාසයටත් කලින් ඉඳලා නැති වෙලා ගිය සත්වෙක් නෙවෙයි. එයාලා අපේ මානව ඉතිහාසයත් එක්ක මිනිස්සු ශිෂ්ටාචාරය ගොඩනගන කාලෙත් මේ ලෝකේ ජීවත් වෙලා හරිම මෑතකදී තමයි සමු අරගෙන තියෙන්නේ. මේකෙන් අපිට අන්තිමට හිතන්න දෙයක් ඉතුරු වෙනවා. එක මැමත් දතකින් අවුරුදු මිලියන 5ක කතාවක් කියවන්න පුළුවන් නම් අනාගතයේ පොසිල වාර්තා දිහා බලන කෙනෙක්ට අපේ මේ යුගය ගැන කියවන්න ලැබෙන්නේ මොන වගේ කතාවක්ද? ඒ කතාව මේ මොහොතේ